සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ තුන්වෙනි vlog එකට. අද මං හිතුවා නිකන් ඉන්න එකේ යාළුවත් කතා කරගෙන යන්න ඕනි කියලා කතා ලයිබ්‍රරි එකට. ඉතින් අපි ගිහින් බලමු ලයිබ්‍රරි එකේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් මම මගේ යාළුවා එනකම් මෙට්‍රෝ ස්ටේෂන් එකටලා බලාගෙන හිටියා. එහෙම ටික වෙලාවක් ඉන්නකොට මගේ යාළුවා ඇතින් එනවා. මෙයාගේ නම චතුක. මම මෙයාත් එක්ක අවුරුද්දක් එකමාරක් විතර ලංකාවේ එක දිගට වැඩ කරා. ඉතින් අපි දෙන්නම හම්බුනාට පස්සේ මේ යන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකට අපේ ග්‍රීන් ලයින් එකට. ග්‍රීන් ලයින් එකේ මෙන්න මෙතෙන්ට අපි යන්න ඕනේ කටාර් නැෂනල් ලයිබ්‍රරි කියන තැනට. අපි දෙන්නත් එක්ක මෙට්‍රෝ එකට ගිහිල්ලා අන්තිමට ආවා කටාර් නැෂනල් ලයිබ්‍රරි ස්ටේෂන් එකට. ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේ වගේ view එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. පොත් මිලියන ගාණක් තියෙනවා මෙතන. ඒ වගේම මෙතනට සන්ලයිට් එක ඇතුළට එන විදියට හදලා තියෙනවා ග්ලාස් දාලා. කාම් වයිබ් එකක් මෙතන තියෙන්නේ ගොඩක්ම. මොකද ගොඩක් අය පොත් කියවනවා, ඒගොල්ලන්ගේ වැඩ කරනවා මෙතනදී. ඔයාලා ඉස්සරහට යනකොට මෙතන බුක් රිටර්න් ස්ටේෂන් එක බලා ගන්න පුළුවන්. එතනින් ඇතුළට පොත දැම්මට පස්සේ එයා දාලා තැනට යනවා. ඒ වගේම අපි ඉස්සෙල්ලා මෙතන ගිහිල්ලා කතාර් QID එක තියෙනවා නම් ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට අවශ්‍ය පොත කොතනද තියෙද කියලා හොයාගන්න එයාලා ඩිජිටල් මැප් හදලා තියෙනවා. එතනින් මේක ඇතුලේ තියෙන සියලුම දේවල් මොනිටර් කරලා තියෙනවා. එතකොට ඔයාලට කාගෙන්වත් උදව්වක් නැතුව තමන්ගේ දේ තමන්ට අවශ්‍ය විදිහට හොයාගන්න පුළුවන්. ඇතුළටියක් ඇවිදිනකොට මම දැක්ක රටවල් කොඩි කිහිපයක් තියෙනවා. ඒ අතරේ මට හම්බුණා අපේ රටේ කොඩියක්. ඇත්තටම මාර සතුටක් ආවේ ඒක දැක්කහම. එයාලගේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ එයාලා හදලා තියෙනවා හිස්ටොරිකල් සයිඩ් එකක්. එතන තියෙනවා කතාර් වල තියෙන ගොඩක් හිස්ටොරිකල් දේවල්. ඔයාලට එතෙන් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් කතාර් වල තියෙන පළවෙනිම සිතියම, ඒ වගේම ගොඩක් චිත්‍ර, පරණම පොත්, ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මට හම්බුණා මෙතනින් මුතු. කතාර් කිව්වම ඉතින් පර්ල් වලට ගොඩක් ෆේමස් නේ. මම දන්නේ ඒවා ඇත්ත මුතුද කියලා. එයාලා ඩිස්ප්ලේ කරලා තිබ්බා. ඉතින් මට හිතුණා ඔයාලට පෙන්නන්න ඕනේ කියලා එකක්. මේ තියෙන්නේ කතාර් වල පරණම සිතියම. මේක තමයි එයාලා හඳුන්වන්නේ ඉස්සෙල්ලාම එයාලා හදපු සිතියම විදිහට. මෙයාලා මේක හදද්දි ගොඩක්ම මිනිසුන්ගේ පහසුව ගැන හිතලා තියෙනවා. මේ එලවේටර් එක ඔයාලට මේ පැත්තේ ඉඳන් එහා කොනට යනකම්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරේ ඔයාලට හැම ෆ්ලෝ එකකම හැම රෙක් එකකටම යන්න පුළුවන් විදිහට මේක ඇක්සස් හදලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට ආවට පස්සේ ඔයාලා ඇතුළට ගිහිල්ලා ඔයාලට යන්න අවශ්‍ය තැන ටච් කරාට පස්සේ ඒ එලවේටර් එක ඒ තැනින් ගිහිල්ලා නවතිනවා. ඒ වගේ ඔයාලට කොෆි එකක්, පේස්ට්‍රි මොන හරි අයිටම් එකක් ගන්න තියෙනවා නම් ඒ වගේ ගන්න පොඩි රෙස්ටොරන්ට් එකකුත් මෙතන මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අපි එළියට එනකොට ගොඩක් හවස් වුණා. හොඳටම බඩගිනි. ඉතින් අපි කණ්ඩ ගියා ලංකාවේ රාට වෙලොන් රෙස්ටොරන්ට් එකට. අපි යනකොට යාළුවා බුෆේ එක නම් ඕපන් කරලා ඉන්නේ නැහැ බඩගිනි හින්දා. අපි ඉස්සෙල්ලාම ගත්තා චිකන් රොටි දෙකක්. කොහෙද මොනවද කන්නේ? හෙලෝ රොටි ඕනද? හෙලෝ නමයකෝ චිකන්. බයිබා. රසයි තමයි. තමයි චිකන් රොටි ගොඩක් රහයි. ඉතින් යාළුවා බුෆේ එක ඕපන් කරනකන් අපි වටේ තියෙන දේවල් පොඩ්ඩක් බලලා පොඩි කයියක් දාගෙන හිටියා. මං හිතන්නේ චිකන් රොටි එක රියල් 3ක් වගේ තමයි උනේ. ඉතින් බුෆේ එක ඕපන් කරාට පස්සේ අපි බුෆේ එක බැලුවා. වයිට් රයිස් තියෙනවා, පරිප්පු තියෙනවා, ඒකම යාලක් වෙජිටබල් කරි එකක් තියෙනවා, සැමන් තියෙනවා, කොළමැල්ලුමක් තියෙනවා, පපඩම් එක්ක මේකට තව අපිට බොයිල් එග් එකකුත් හම්බුණා. ඉතින් ඉන්න බැරි ගමන හොඳටම බඩගින්න ඉඳලා කුබත් පිඟානකුත් බෙදාගෙන දෙන්නත් එක්ක බඩ පිරෙනකම්ම කෑවා.
ඉතින් ඕක තමයි අද අපි ගිය තැන කතාර ලයිබ්‍රරි එක. මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති වීඩියෝ එක කියලා. කතාර වල ඉන්න කෙනෙක් නම් ගොඩක් හොඳ තැනක් එතන යන්න. කතාර ලයිබ්‍රරි එකට. එහෙනම් තව vlog එකකින් හම්බෙමු.